හෙලෝ ගයිස් ෆෙල්කම් ටු බැක් මයි YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම යන්නේ දකුණු කොරියාවේ වෙළඳ නාවික කටයුතු කරපු පරණ බලකොටුවක් බලන්න. ඉතින් එතන ගොඩක් ලස්සන තැනක්. ඉතින් අපි එතෙන්ට ගිහින් බලමු එතන මොන වගේද කියලා. ඉතින් ඊට කලින් ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න කලින් මාව subscribe කරගෙනම මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් මේ අනාතරේ ඔයාලට මට තව දෙයක් පෙන්වන්න හිතුණා. මේ පාරෙන් එහා පැත්තේ ඔයාලට පේන්න ඉන්නව නේද කෙනෙක්. මෙන්න මෙයා. මේ තමයි මේ ඡන්ද ඉල්ලන අය. ඉතින් මේ පැත්තෙන් ඡන්ද ඉල්ලන කෙනෙක් තමයි මේ මෙතන ඉන්නේ. අපේ ලංකාවේ වගේ හැමතැනම පෝස්ටර් අලවගෙන එතකොට පොකට් මීටින් තියලා එහෙම ලොකුවට රැස්වීම මුකුත් කරන්නේ නැහැ. ඉතින් මෙයාලා මෙහෙම කරන්නේ එයාලා කරන්නේ සාමාන්‍යයෙන් කල ලයිට් එකක් ගාවට හරි සාමාන්‍ය පාරික හරි තැනක මිනිස්සු වැඩියෙන් ගැවස් තැනකට ඇවිල්ලා යාළගේ මනාප අංකය ප්‍රදර්ශනය කරගෙන යාලා ආචාර කරනවා පාර යන මිනිස්සුන්ට. ඉතින් එයාලගේ ඒ කියන්නේ මනාප අංකය ප්‍රදර්ශනය කරන්නේ ප්‍රචාරණය කරන්නේ මෙහෙම තමයි. ඔයාලට මේ ඈත පේන්න තියෙන දූපත තමයි ඒ බලකොටුව. ඉතින් තව ටිකක් ඉස්සරහින් තමයි එතනට යන්න තියෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලාම බලමු ඒ තැන මොන වගේද කියලා. ඉතින් මෙතනට යන්න තියෙන්නේ ලී පාලමක්. ඒක ගොඩක් පරණ පාලමක්. ඉතින් දැනට මේ පාලමේ එක කොටසක් කඩාගෙන වැටිලා තියෙන්නේ. ඒකේ තවම නඩත්තු කටයුතු කරලා නැහැ. ඒක නිසා මේක පාර වහලා තියෙන්නේ. මෙතනින් යන්න බෑ. ඒ නිසා අපිට යන්න වෙන්නේ මෙන්න මේ මොහොත දිගේ. ඉතින් තව ටික වෙලාවකින් මේ ඒ කියන්නේ මේතෙන්ට වතුර ඇවිල්ලා මේ ටික වැහෙන්න වතුර පිරෙනවා. ඉතින් අපිට කලින් මෙතෙන්ට ගිහිල්ලා ඉක්මනට එන්නත් ඕනේ. ඉතින් අපි ගිහින් ඉක්මනට නැවතෙමු. ඉතින් මේ තැන බලන්න දේශීය විදේශීය සංචාරක ගොඩක් මෙතෙන්ට එනවා. ඉතින් දැන් මේ වතුර වැඩි වෙන නිසා තමයි මේ අය ඔක්කොම අයින් වෙලා තියෙන්නේ. නැත්තම් ගොඩක් අය මේ වෙලාවේ ඉන්නවා. ඉතින් මං අර කිව්වා පාලමේ කැඩුණු කොටස තමයි මේ. තවම මේක නඩත්තු කරලා නැහැ. සමහර විට මේක කඩලා අයින් කරලම දාවේ. නැත්තම් අලුත් පාලමක් හදයි කියලා මට හිතෙනවා. ඉතින් මේ තැන 9 වෙනි සීවසේ ජං බොගෝ කියන නාවිකයා විසින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාලේ ජපානයෙන් කොරියාව චීනය අතර ගොඩක් වෙළඳ සම්බන්ධතා තිබිලා තියෙනවා. ඉතින් නැව් මාර්ගයෙන් තමයි මෙයාලා වෙළඳ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ තැන යාලා භාවිතා කරලා තියෙන්නේ ගබඩා සංකීර්ණයක් ඒ වගේම නාවිකයන්ගේ පහසුකම් නැව්වලට ආරක්ෂාව එතකොට බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් තමයි මේ තැන භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් දේවල් දැන් මෙතන නැහැ. නමුත් එයාලයි බලකොටු ටික විතරක් මෙතන මෙයාලා හොඳට සංරක්ෂණය කරලා තියෙනවා සංචාරකයන්ට බලන්න.
5시 반에 물 들어온대요. ඉතින් මෙතන තියෙන්නේ ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව. ඉතින් මෙතන ලොකු ගල් පුවරු වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ගොඩක් ලස්සන ලී කැටයන් වලින් තමයි මෙතන මේ වහල නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ හැම ලීයකම යාලා චිත්‍ර ඇඳලා ඒක අලංකාරවත් කරලා තියෙනවා. ඉතින් බලන්න මෙන්න මෙතන තියෙනවා ලොකු දොරවල් දෙකක්. ඒවා තනිකර යකඩ වලින් හදලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් ඔයාලට පේනම ඇති මේ වහල යාලා ගොඩක් ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔක්කොම ලී වලින් තමයි යාලා මේ වහල නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ කණු වලට තනිකරම මේ කණු වලට අරන් තියෙන්නේ ගස්. කියන්නේ මුළු ගහක් ගස් වල කඳක්ම අරගෙන තියෙනවා. කියන්නේ ඉරලා මුකුත් කරලා නැහැ. ගස් පිටින් තමයි යාලා මෙතන මේ කපලා අරගෙන තියෙන්නේ මේක නිර්මාණය කරන්න. ඉතින් තවමත් මේවා හොඳට ශක්තිමත්ව තියෙනවා. ඉතින් යාලා හොඳට මේවා තාමත් සංරක්ෂණය කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් හරිම නිස්කලංකයි. ගොඩක් අය එනවා මෙතෙන්ට මේක බලන්න. දැන් මේ කට්ටිය අඩුව. දැන් මෙතන මුහුදේ වතුර පිරෙනවා. ඉතින් එන්න පාර වැහෙන නිසා තමයි කට්ටිය මෙතන අඩු වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ අක්කර ගානක ලොකු දූපතක්. ඉතින් දැන් මෙතන හරිම නිස්කලංක නිහඬ පරිසරයක් තියෙන්නේ. ඉතින් අද මෙහෙම වුණාට ඒ දවස්වල මෙතන ගොඩක් කාර්යබහුල තැනක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඉතින් මේ උඩත් අර වගේම කුටි දෙකක් තියෙනවා. ඒ වගේම මෙතන ඔක්කොම කුටි 5-6ක්ම තියෙනවා අපි අර කලින් ගියපු වගේ තැන්.
ඉතින් මෙතන මේ වගේ අක්කර ගානක්ම ඇවිදින්න තැන් තියෙනවා. ගොඩක් අය මෙතන ඇවිදින්න එහෙම එනවා. ඉතින් මේ හරිම ලස්සනයි, හරිම නිස්කලංක තැනක්. ඉතින් මේ තව ටික වෙලාවක් යනකොට මේ අපි ආපු මුහුදෙන් ආපු පාර වැහෙනවා වතුර ඇවිල්ලා. ඉතින් ඊට කලින් මම අනිවාර්යයෙන්ම එහා පැත්තට යන්න ඕනේ. මොකද පාලම කැඩලා තියෙන නිසා පාලමෙන් යන්න බෑ. 안녕하세요. 갑시다. 여행 왔어요? 여행 왔어요. 어디에서 왔어요? 구미. 공매에서 왔어요. 안녕하세요. ඉතින් ඔන්න මුහුද වතුර ඉක්මනින් වැඩි වෙන නිසා මට ඉක්මනට එන්න වුණා. ඉතින් මම හිතනවා ඔයාලා අද මගේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු යමු. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.